Cartoon! ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි රාජධානියක් තිබුණා. එහි හිටියා හරිම කරුණාවන්ත පුංචි ගෑන් ළමයෙක්. මෙයාගේ නම තමයි සින්ඩරෙල්ලා. එයා හරිම නිහඬයි. අනුන්ට උදව් කරනවා. හැමදාම පුළුවන් තරම් සතුටින් ඉන්න තමයි එයා උත්සාහ කළේ. එයාට වැඩ ගොඩක් තිබුණත් එයා හැම වෙලාවෙම hina වෙලා හිටියා. සින්ඩරෙල්ලා ජීවත් වුණේ එයාගේ කුඩම්මයි ඒ කුඩම්මගේ දූල දෙන්නයි එක්ක. හැබැයි ඒ අය නම් එයාට කරුණාවන්ත වුණේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකල් පිමාතු ගන්න, පිඟන් හොදන්න මුළු ගෙදරම අස් කරන්න දුන්නේ සින්ඩරෙල්ලාට. ඒ සින්ඩරෙල්ලාගේ හිතේ නම් බලාපොරොත්තු එහෙම්මම තිබුණා. වැඩ වැඩිම දවස්වල වුණත් හොඳ දෙයක් වෙයි කියලා තමයි එයා විශ්වාස කළේ. ඔන්න එක දවසක් මුළු රාජධානිය පුරාම පුදුම ආරංචියක් පැතිරිලා ගියා. රජ්ජුරුව මාලිගාවේදී ලොකු රාජකීය නැටුම් සාදයක් තියෙනවා කියලා නිවේදනය කළා. හැම තරුණ ගෑනු ළමෙක්ටම ආරාධනා කළා. කුමාරයෙක් දිනවලු. ගමේ මිනිස්සු හරිම සතුටින් උඩ පැන පැන කතා වුණා. සින්ඩරෙල්ලාටත් හිතුණා අනේ මටත් යන්න තිබ්බනම් කියලා. හැබැයි එයාගේ අක්කලා දෙන්න ඉක්මනට ලස්සන ඇඳුම් ටික අරගෙන එයාට අඳින්න කිසිම දෙයක් ඉතුරු කළේ නැහැ. සාදේ තිබ්බ දවසේ රෑ ඒ දෙන්න ගියා. දුකින් හිටිය සින්ඩරෙල්ලා හිමින් ගිහිල්ලා ගෙදර පිටිපස්සේ වත්තට ගියා. අහසේ තරු දිලිසෙන දිහා බලාගෙන. එතකොටම එකපාරටම එළියක් ආවා. පුදුම දෙයක් මතු වුණා. සින්ඩරෙල්ලා ඉස්සරහා එයාගේ සුරංගනා මෑණියන් හිටියා. එයා යෂ්ටිය හිමීට වනලා පට්ටක්ක ගෙඩිය ලස්සන දිලිසෙන අශ්වරථයක් කළා. පුංචි මීයන් ටිකව ශක්තිමත් සුදු අශ්ව බවට පත් කළා. ඊට පස්සේ තව මායාවක් එක්ක සින්ඩරෙල්ලාගේ පරණ ඇඳුම් අහසේ තරු වගේ දිලිසෙන ලස්සන ගවුමක් බවට පත් කළා. අන්තිමට එයාගේ කකුල් දෙකට දිලිසෙන වීදුරු සපත්තු දෙකකුත් දැම්මා. හැබැයි සුරංගනා මෑණියෝ වැදගත් නීතියක් දැම්මා. සින්ඩරෙල්ලා මධ්‍යම රාත්‍රියට කලින් ආපහු එන්න ඕනා හරියටම 12ට. මේ හැම මායයක්ම නැති වෙලා යනවා. ඉතින් සින්ඩරෙල්ලා මාලිගාවට ගියා. එයා නැටුම් ශාලාවට යනකොටම හැමෝම එයා දිහා බැලුවා. එයා හරිම ලස්සනට හිටියා. කුමාරයාටත් පුදුම හිතිලා. එයාලා දෙන්න දිලිසෙන ලයිට් එක යටි නැටුවා. හැම තප්පරයක්ම සතුටින් ඉඳලා. හැබැයි එකපාරටම ඩෝං ඩෝං ලොකු ඔරලෝසුව මධ්‍යම රාත්‍රියේ නාද කරන්න ගත්තා. සින්ඩරෙල්ලාට අනතුරු ඇඟවීම මතක් වුණා. එයා ඉක්මනට මාලිගාවේ පඩිපෙළ බැහැගෙන දුවද්දි එක වීදුරු සපත්තුවක් වැටුණා. මායාව සාමාන්‍ය විදිහටම නැති වෙලා යනකොට යාරේ අන්ධකාරයට අතුරුදහන් වුණා. ඊළඟ දවසේ මුළු රාජධානියම ආයෙත් උද්‍යෝගයෙන් පිරීලා. කුමාරයාට ඒ වීදුරු සපත්තුව හම්බෙලා. එයාට ඕනුණා ඒක අයිති ගෑන් ළමයව හොයාගන්න. එයාගේ සේවකයෝ හැම ගෙදරටම ගිහින් හැම තරුණ ගෑන් ළමෙක්ටම ඒක දාලා බලන්න දුන්නා. සින්ඩරෙල්ලාගේ ගෙදරදී අක්කලා දෙන්න හොඳටම උත්සාහ කළා. ඒත් ඒ සපත්තුව කාටවත් ගැලපුණේ නෑ. ඊට පස්සේ සින්ඩරෙල්ලා ඇවිල්ලා හිමීට එයාගේ කකුල සපත්තුව ඇතුළට දැම්මා. ඒක හරියටම එයාටම හදපු එකක් වගේ කදිමට ගැලපුණා. ටික දවසකින් සින්ඩරෙල්ලා මාලිගාවට එක්කාවා. කුමාරයා හරිම සතුටින් ඇව පිළිගත්තා. සුරංගනා මෑණියන්ගේ මායාව නිහඬවම එතන දිලිසුණා. කරුණාව බලාපොරොත්තුව සහ ධෛර්යය තිබ්බොත් ලස්සන දේවල් වෙන්න පුළුවන්. එදා ඉඳන් සින්ඩරෙල්ලා සතුටින් ආදරයෙන් හා ප්‍රීතියෙන් ජීවත් වුණා.
අපිව සබස්ක්‍රයිබ් කරන්න යාළුවේ.